Welcome to Ashant's stream. Call of Duty Mobile action starts right now. Get ready for a smooth ride. Let's begin. Hello boys, welcome to Ashant's stream. මං අද පොඩ්ඩක් කොල්ලවලට ක්ලිප් එකක් ගේන්න කියලා බැලුවේ අද දෙසැම්බර් 8නේ අද තමයි Call of Duty මේජ් අප්ඩේට් එකක් දෙනවා කියලා දාලා තිබ්බනේ කටේ නොටිෆයි වෙන්න ඇති. අපි මචං දැන් ගොඩක් අර අප්ඩේට් එක ඇවිල්ලා තිබ්බේ නැහැ කියන්නේ දැන් මොබයිල්ස් වලට නම් ඇවිල්ලා තියෙනවා. PC ගහන සෙට් එක ගේම් ලූප් එකේ අප්ඩේට් එක තාම පෙන්නන්නේ නැහැ. ඒකට සොලියුෂන් එකක් කරන් තමයි අපි මුලින්ම නෝමල් අපි ගේම් එකට ගිහිල්ලා බලමුකෝ. අප්ඩේට් එක ඇවිල්ලාද නැද්ද කියලා ආයි පාරක් බලන්න. ඉතින් මචං මම ගේම් ලූප් එක ඕපන් කරගෙන ගේම් එක ඕපන් කරගත්තා. තාම ඕපන් වෙන ගමන් තියෙන. ලෝඩ් වේගෙන යනවා මචං. අද ඇවිල්ලා දෙසැම්බර් 8නේ දවස හරිනේ. පොතේ හැටියට අද තමයි එන්න ඕනේ. 8 වෙනිදාද. තාම අප්ඩේට් එකක් නම් මොකුත් පෙන්වන්නේ නැත. හරිද? මෙන්න මේක තමයි මචං අප්ඩේට් එක boys. New update live on December 8. Use the stable internet connection. Make there enough free space only your device. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියාගන්න කියලා තියෙනවා. ඒ වගේ හොඳට ඇති වෙන්න ඉඩ තියාගන්න කියලා තියෙනවා. ඔයාලගේ device වල set aside a few minutes for the download. හරිද? චූටි line එක download කරනවා. Call of Duty Mobile 6th anniversary here. Don't miss it. Okay. මිස් කරගන්න එපා කියලාත් එයාලා කියනවා. අපිට මචං එතකොට තාම අප්ඩේට් එක ඇවිල්ලා නැහැ. මෙහෙම කොහින්වත් අප්ඩේට් එකක් පෙන්නන්නේ නැහැ. හරිද? මේක ගැන පොඩ්ඩක් විස්තරයක් ගියොත් ඉවෙන්ට්ස් වලට ගිහිල්ලා බැලුවත් පුතා මෙතන ඉන්නේ සාමාන්‍යයෙන් යාළුවෝ දෙන්නේ. මෙතන ඉන්නේ දෙසැම්බර් 4. දැන් මේ අප් මෙතනත් මචං මොකුත් පෙන්නන්නේ අප්ඩේට් එකක් දීලා නැහැ. අපි වැඩි කතා නැතුව මචං සිංගාලා අපි යමු කොහොමද මේ අප්ඩේට් එක දාගන්නේ කියලා මම කියන්න. කට්ටියටම කලින් මචං ගේම් ලූප් එකේ සෙට් එකට. හරිද? මෙතින් මුලින්ම බැක් වෙලා මේක ක්ලෝස් කරගන්න කොල්ලෝ. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ගේම් ලූප් normal විදියට මචං ගේම් ලූප් ඇප් එක ආයි ඕපන් කරගන්න ඇප් මාකට් එක. හරිද? ඊට පස්සේ මෙතනින් මේ මී කියලා තියෙනවනේ. එතනට යන්න මී එකට ගියා. ඊට පස්සේ මචං මෙතන තියෙනවා අපි කෝඩ් ගේම් එකට යටින් Google Play Store කියලා. අන්න ඒක ඕපන් කරගන්න. ඒක එකපාර ක්ලික් කරලා පස්සේ චූටි වෙලාවක් යනවා. ඕක ඉන්ස්ටෝල් වෙලා නැති අයටත් ඔය මෙහෙම ඩවුන්ලෝඩ් පෙන්නුවේ නැතුණාට ඒක ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙනවා. ඩවුන්ලෝඩ් වෙලා නැති අයට. ඊට පස්සේ මේ ස්ක්‍රීන් එක මේ වගේ එක ඕපන් වෙනවා අලුත් වින්ඩෝ එකකින්. හරිද? ඊට පස්සේ boys කෙලිම Play Store එකට යන්නේ. ඔයාලා මේක මම දැන් මේකේ account එකක් හදාන් තියෙන හින්දා තමයි මෙහෙම කෙලිම මම බුක් ගාලා Play Store එකට ගියේ. නැති අයට මේකේ තියෙනවා මචං ස්කිප් කරන්න එක මුලින්ම ඇඩ් එකක් එනවා. ඒක ස්කිප් කරලා ඊට පස්සේ ඔයාලගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එකයි දීලා ෆෝන් Google Play Store එකේ ෆෝන් එකේ තියෙන ලොග් වෙන්න පුළුවන් Play Store එකට. හරිද? මෙතනට ගිහිල්ලා මෙතන කෙලින්ම අපි COD මොබයිල් කියන එක ගහලා සර්ච් කරගන්න මේ මෙන්න මෙතන මචං දැන් අප්ඩේට් එක පෙන්නනවා. ඕකේ. මෙතනින් මචං ඔයාලට අප්ඩේට් එක දෙන්න තියෙනවා. 1.48ක අප්ඩේට් එකක් පෙන්නනවා කොල්ලෝ. අප්ඩේට් වේගෙන යනවා. අපි බලමු. මේ boys date එක හරි. මේක 9/24 පෙන්නන්නේ නේ. දෙසැම්බර් 8. ඕකේ. ගේම් ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ අප්ඩේට් එක වදින ගමන්. අපි අප්ඩේට් එක දැම්මට පස්සේ අපි බලමු මොකද තත්ත්වය කියලා.
අපි බලන් ඉමු බොයිස් මොකද වෙන්නේ කියලා. එතකන් අපි අප්ඩේට් එක වැතිලා අපි ආයි සෙට් වෙමු. එතකන් ඔහොම ඉන්න කට්ටියම. සියට 10යි වොයිස් තාම ගිහිල්ලා තියෙන්නේ. මොබයිල්සට පෙන්නවා මොබයිල්සට ගේම ලොග්ගෙදි පෙන්න්නනවා ඇති මම එක බැලුවෙන ම මොබයිලෙන් ට්‍රයි කරේ නැහැ ම ප්ලේස්ටෝගේ මොබයිල සේච් කල බල ට අප්ඩේට ඇවිල තිබ ම පලිනි පාර මාත් ලොග්ගලා බලනකොට මේ ගේම් ලුප් එකට ම අප්ඩේට ඇවිල් තිබෙන මත් බැලවාකෝ තාම නැත්ත උගද දිනෙත් හරි තාම නැත්ත ඇයි කියලා පස්සම මතක් වුණේ මෙහම සිීනයක් වෙන්න ඇති කියලා මම මේ සාමාන්‍යෙන් ගේම් ලුප්ගෙත් කොඩ් මොබයිල අප්ඩේට්ටක්කාවම ඉස්සරන තග අප්ඩේට් පෙන්නවා දැන් අප්ඩේට් ලේට් වෙනකොට එක අප්ඩේට් ගන්න කොහොමද කියලා මේ විදිහටම ගිහිල්ලා ගන්න වීඩියෝ එකක් මම දාලා තිබ්බා. මයි channel එකේ කට්ටියට ඒ පැත්ත පොඩ්ඩක් බලන්න පුළුවන්. දැන් මම මේ වීඩියෝ එක දැන් රෙකෝඩ් කරනකොට බොයිස් උදේ 9:33යි. අද හරියද? මම අද පුළුවන් තරම් ඉක්මනට මම දැම්මම මේක පෝස්ට් කරනවා. තා අප්ඩේට් එක දාපු නැති අයට ටග් ගාලා අප්ඩේට් එක දාගන්න. ඊට පස්සේ බොයිස් ඔයාලට කරන්න තියෙන්නේ ඔය විදිහට ලෝඩ් වෙන්න අරින්න ඊට පස්සේ අප්ඩේට් එක ඇදලා කෙලින්ම ගේම් එක ඕපන් වෙනවා. තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔය පෙලක්කයාගේ දැන් ඔය එරර් එකක් වගේ එන්න ඉඩ තියෙයි. ඒ කියන්නේ නෙට්වර්ක් කේස් එකක් ඇවිල්ලා කියන්නේ ස්පීඩ් ස්ටේබල් කනෙක්ෂන් එකට ජොයින් කරනවා. ඒ කියන්නේ කනෙක්ට් වෙන්න කියලා. ඒක එහෙම වෙන්න අරින්න. මේ SLT 5 ඊට පස්සේ ඔක හරියනවා. තමයි කේස් ඊට පස්සේ ආයෙ තවත් දෙපාරක් විතර රීකනෙක්ට් කරන්න. එතකොට හරියයි ඒක වැටුණාට පස්සේ. ඊට පස්සේ ඔතෝම ගන්නවා බොයිස්. ඒක බලන්න එපා වැඩි හරියනවා. මේ විදිහට කරන් යන්න. ඒ විදිහට ඔයගොල්ලෝ ගේම් එක ඕපන් වෙනවා. අපි බලමු. කොහොමද මම ඉන්ස්ටෝල් කරලා අප්ඩේට් කරලා ඉන්නේ. දැන් මේ පොඩ්ඩක් ගේම් එක අපි ගේම් එකට ගිහිල්ලා බලමු. තත්ත්වය මොකද කියලා. නයිස් නයිස්. වාසි පුතේ වාසි.
ලොබි එහෙම වෙනස් ඈ. එක පට්ට මෙතන ඔක්කොම නයිස් හොඳේ. විසිට් කරමු. ඊට වව්. ෂා මේ සයිඩ් එකෙන් පෙන්නනවා නේ මෙතන ඉවෙන්ට් එක. ඒක මරුවා. අඩේ වාසි කොල්ලෝ. එතන ඔක්කොම ටික පෙන්නනවා. අවුලක් නැහැ. මේ ගාන හැබැයි සයිස් වැඩි ගොඩක් GB පට්ට ගානක් තිබ්බ ඩවුන්ලෝඩ් කරන්න. මේ විදියට බොයිස් අවුලක් නැහැ. අපි යමු. මේක ඩවුන්ලෝඩ් වෙන්න තියෙනවනේ. අලුත් මැප් එක පොඩ්ඩක් බලමු. what මේ ග්ලෝබල් එකෙත් තව MB 300ක් ඩවුන්ලෝඩ් වෙන්න තියෙනවනේ. සිරාවට මේ ඩවුන්ලෝඩ් අයිසොලේට් මට හුඩුවේ එජ්ජි එහෙමත් තියෙනවා. අඩේ සිරාවට ඩවුන්ලෝඩ් වුණ ගමන් බලමු. මං කොහොමත් මේක දැන් දැම්මේ මේ හොඳයිද කියලා බලන්න. හරිද? ඒ කියන්නේ අපි දැන් ගේම් ප්ලේ එකක් කරලා බලමු. මොකද වෙන්නේ කියලා කොහොමද කියලා. ඔයස් පොඩි කේස් එකක් තියෙනවා මේ මැච් වැටෙන්නේ නැති. ඒක නිසා අපිට කරන්න වෙන්නේ සම්පූර්ණ 770 HD වලින් ගහනවා. බලමු. අවුලක් තියෙනවා අපි බලමු. මොබයිල් ඩිවයිස් වල ගහන කේස් එක හිටින්නේ සැරටම. එමිරේට ගහනකොට ලොකු අපි කොහොමද ගේම් ප්ලේ එකක් මම කියන්න බෑ දැන්. එහෙනම් දැනට ඔයාලා ෆ්‍රේම් ඩ්‍රොප් වෙන්නේ එහෙම ගණින් නැහැනේ. එහෙමනම් මේකේ දාලා තියෙන දවල් අප්ඩේට් එක ගහ ගන්න කියලා කට්ටියට කියනවා. එහෙනම් බොයිස් අපි ගේම් ප්ලේ එකක් මම දාන්නම් ඉස්සරහට. අපි කට්ටිය සෙට් වෙමු. එහෙනම් GG's